අද වීඩියෝකින් කතා කරන්නේ ඔයාලත් YouTube content creations ගොඩක් වෙලාවට edit කරන්නේ channel maintain කරන්නේ computer එකක් පාවිච්චි කරන්නේ. ඉතින් බලන්න ඔයාගේ computer එකෙත් Windows 10 ද මේ වෙද්දි පාවිච්චි කරන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඒකට හේතුව තමයි මේ අවුරුද්ද කියන්නේ 2025 ඔක්තෝබර් මාසේ 14 වෙනිදාන් පස්සේ ඔයා Windows 10 පාවිච්චි කරොත් ලොකු අකරතැබ්බයකට ඔයාට face කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මොකක්ද කියලා මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවා. Windows 10 එක දැනට ඔයා පාවිච්චි කර හිටියට Windows 10 මේ අවුරුද්දේ 2025 කියන්නේ 10 වෙනි මාසේ 14 වෙනිදාන් පස්සේ Windows 10 වලට දෙන අප්ඩේට්ස් ඔක්කොම නවත්තනවා. ඒ කියන්නේ තවදුරටත් Microsoft එකෙන් security updates, feature updates වගේ දේවල් Windows 10 වලට දෙන්නේ නැහැ. ඉතින් මොකක්ද අත්‍තරම මේකේ තියෙන බලපෑම? බලපෑම තමයි සාමාන්‍යයෙන් Windows OS එකක් දිගට පාවිච්චි කරගෙන යද්දී කියන්නේ පැවතීගෙන යද්දී මේකේ යම් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ හැකර්ස්ලට මේකට එන්ටර් වෙන්න පුළුවන්, ස්කෑමර්ස්ලට මේකට එන්ටර් වෙන්න පුළුවන්. අපි දාන software එකක මොකක් හරි issue එකක් තිබ්බොත් ඒ හරහා Windows system එකට attack කරන්න පුළුවන්. ඉතින් මේ attack කිරීම තුලින් අපි මොනවා හරි bank accounts වලට log වෙලා තියෙනවා නම්, අපි social media accounts වලට log වෙලා තියෙනවා නම්, ඒ වගේම අපේ අතිශය පෞද්ගලික data අපේ කම්පියුටර් එකේ තියෙනවා නම් එතනදී ෆොටෝ වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්, නැත්නම් අපේ ඔෆිස් වැඩවලට අදාළ ඩොකියුමන්ට්ස් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ආරක්ෂා වෙන්නේ Windows updates නිසා. ඒ කියන්නේ Windows වල මොකක් හරි issue එකක් තියෙනවා නම් අර විදිහට hacker කෙනෙක්ට, scammer කෙනෙක්ට එන්න පුළුවන්. ඒක Microsoft ආයතනයේ විසින් නිතරම බල ඒ ඩෝස් ටික වහලා දානවා. නැත්තම් ඒ ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම ටික එයාලා ෆික්ස් කරලා අපිට security updates එවනවා. ඉතින් 2025 ඔක්තෝබර් මාසේ 14 වෙනිදාන් පස්සේ මේ එන updates නැවතන නිසා ඔයා කම්පියුටර් ෆීල්ඩ් එකේ කොච්චර ලොකු වැඩක් ඔක්තෝබර් මාසේ 14 වෙනිදාන් පස්සේ මේ එන updates නැවතන නිසා අපේ කම්පියුටර් එක Windows 10 පාවිච්චි කරනවා නම් ලොකු අවධානමකට ලක් වෙනවා. මම කලින් කිව්වත් වගේ ප්‍රධාන වශයෙන්ම ඔයාලා content creators ලා විදිහට ඔයාලගේ social media accounts hackers ලගේ අතට නැත්නම් ඔයාගේ YouTube channel එක වලට නැති වෙන්න, ඔයාගේ Facebook page එක වලට නැති වෙන්න, ඔයාගේ TikTok page එක වලට නැති වෙන්න ලොකු chance එකක් තියෙනවා. හරියට අපි හිතමු අපිට ගියක් තියෙනවා, ඒකේ සෑහෙන වටින බඩු මුට්ටු දාලා අපි ප්‍රධාන දොරක් දාන්න නැතුව නිකන් ඇරලා තියෙනවා. ඉතින් අපි එහෙම යන වෙලාවට ගිය තුලට ඇවිල්ලා ඕන කෙනෙක්ට අපේ තියෙන දේවල් හොරකම් කරන්න chance එක තියෙනවා. ඒ වගේ දෙයක් තමයි Windows 10 එකට 10 වෙනි මාසෙන් පස්සේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙනකන් Windows 10 එකේ මේන් ඩෝ එකක් තියෙනවා. ඒ ඩෝ එක හොඳට ගාඩ් කරනවා Microsoft එකෙන්. ඒක නිසා දැනට issue එකක් නැහැ. හැබැයි Microsoft එකෙන් 2025 10 වෙනි මාසෙන් පස්සේ මේ security එක සහ අර ඉස්සරහ තියෙන දොර සම්පූර්ණයෙන්ම අයින් කරලා අරන් යනවා. ඉතින් එතකොට Windows 10 එක සෑහෙන අවදානමකට ලක් වෙනවා. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති ඇයි Windows 10 එකට මෙහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව අවදානමකට ලක් වෙනවා. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති ඇයි Windows 10 එකට මෙහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි Microsoft එකෙන් මීට කලින් OS, ඒ කියන්නේ Windows 7, Windows Vista වෙන්න පුළුවන්, Windows 8 වෙන්න පුළුවන්, මේවට තිබ්බ support එකත් නවත්තලා දාලා තියෙනවා මේ වෙද්දි. ප්‍රධානම හේතුව තමයි මේ වෙද්දි Windows 11 එක release වෙලා තියෙනවා. Microsoft එක තවදුරටත් Windows 11 එකට තමයි priority එක දෙන්නේ සහ ඒකට තමයි updates එවන්නේ. ඒක තමයි එයාලගේ ලොකුම focus එක. ඉතින් ඒක නිසා Windows 10 එකට තියෙන අවධානය අයින් කරලා එයාලා Windows 10 එක market එකෙන් අයින් කිරීමක් තමයි මේ 10 වෙනි මාසෙන් පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, මේ ප්‍රශ්නේට තියෙන විසඳුම මොකක්ද? විසඳුම තමයි ඔයාගේ කම්පියුටර් එකට Windows 11 දාගන්න එක. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි Windows 11 දාන්න නම් ඔයාගේ කම්පියුටර් එක 8 gen වලින් එහා, ඒ කියන්නේ අලුත් PC එකක් වෙන්න ඕන. ඒ වගේම තමයි TPM 2.0 කියන security feature එකක් නැත්නම් security chip එකක් ඔයාගේ කම්පියුටර් එකේ motherboard එකේ තියෙන්න ඕන. ඉතින් in case අපි හිතමු ඔයාගේ කම්පියුටර් එක 8 gen වලින් පහළ කම්පියුටර් එකක් නෑ, කියන්නේ 7 gen 6 gen වගේ කම්පියුටර් එකක් නම් මොකද කරන්නේ? ඔයාට කරන්න තියෙන්නේ
අනිවාර්යෙන්ම bypass methods තියෙනවා Windows 11 දාගන්න පුළුවන්. එතනදී අපේ අර security features සහ generation එක check කිරීමක් වෙන්නේ නැහැ. අපිට Windows 11 එක දාගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට සිද්ධ වෙනවා Windows 11 එක දාගන්න. ඉතින් එහෙම කොහොමද දාගන්නේ කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ Creative Art LK channel එකේ. මෙන්න මේ වීඩියෝ එක. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. සහ ඔයාලට දැනුමක් නැත්නම් වාගේ කම්පියුටර් එකට Windows 11 දාගන්න අනිවාර්යෙන්ම technician කෙනෙක්ගේ support එක ගන්න. එයාලා වගේ කම්පියුටර් එකට Windows 11 දාලා අවශ්‍ය කරන softwares ටිකක් දාලා දෙයි. ඉතින් ඒ විදිහට ඔයාලට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම Windows 11 එක දාගන්න. මොකද Windows 10 එක තවදුරටත් පාවිච්චි කරන එක safe නෑ. ඔයාගේ කම්පියුටර් එක ඕනම වෙලාවක ඔයාගේ data ටික වෙන කෙනෙක්ගේ අතට යන්න සහ ඔයාගේ කම්පියුටර් එක hack වෙන්න ලොකු අවදානමක් තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලට එන්න පුළුවන් ප්‍රශ්නයක් virus card එකක් පාවිච්චි කරොත් මොකද? නෑ වෛරස් කාඩ් එකක් පාවිච්චි කරා මේ ප්‍රශ්නය ෆික්ස් වෙන්නේ නැහැ. මොකද වෛරස් කාඩ් එකට ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් එක සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට කම්පියුටර් එකේ ප්‍රොටෙක්ෂන් එක බාර වෙන්නේ අදාළ OS එකේ security updates වලට. ඉතින් Windows 10 එකට 10 වෙනි මාසෙන් පස්සේ security updates ඉන්නේ නැහැ කියන්නේ වෛරස් කාඩ් එකක් නෙමෙයි මේ ලෝකේ තියෙන හොඳම වෛරස් කාඩ් එක දැම්මත් වාගේ කම්පියුටර් එක ආරක්ෂිත නැහැ. ඉතින් මේ මැසේජ් එක මම ස්පෙෂලි කියන්න හිතුවේ සාමාන්‍ය YouTube channel එකක් අපිට නැති වුණොත් hack වුණොත් සෑහෙන සමහරලාට අපි සපෝට් කෙනෙක් ගත්තොත් එයාට ලොකු මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට සෑහෙන රස්තිය හදුවක් වෙන්න වෙනවා අපේ channel එක නැවත recover කරගන්න. ඉතින් ඔයාලා මහන්සියෙන් creations කරනවා නම් ඔයාලා මහන්සියෙන් වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ channel එක ඔයා protect කරගන්න ඕන. channel එක විතරක් නෙවෙයි මම කලින් කිව්වා වගේම ඔයාගේ personal data password මේ හැම දෙයක්ම නිරාවරණය වෙනවා එළියට. ඉතින් ඒක නිසා තව ඔයාලට පොඩි කාලයක් තියෙනවා 2025 10 වෙනි මාසේ 14 වෙනිදාන් පස්සේ තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් ඊට කලින් ටග් ගාලා වාගේ කම්පියුටර් එකේ බෑකප් කරගන්න තියෙන දේවල් බෑකප් කරගෙන ඒ දේවල් කරගෙන අනිවාර්යයෙන්ම Windows 11 වලට move වෙන එක තමයි ඔයාලට කරන්න තියෙන එකම විසඳුම. ඒ වගේම තමයි මේ topic එක සම්බන්ධවම